ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිස්කට් පුඩින් එකක්. ඉතින් මේ බිස්කට් පුඩින් එක හදාගන්න හරිම ලේසියි. කාර්යබහුල ඔයාලට හරිම ඉක්මනින්ම හරිම ලස්සනට රසට හදාගන්න පුළුවන් රස පුඩින් එකක් තමයි බිස්කට් පුඩින් එක කියන්නේ. ඉතින් මම ඔයාලට මේ කියලා දෙන්නම් කොහොමද මේ බිස්කට් පුඩින් එක හදාගන්නේ කියලා. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ඉක්මන් අඩු කාලයකින් හදාගන්න පුළුවන් රස පුඩින් එකක්. ඉතින් මේ පුඩින් එක හදාගන්න මම මෙතන අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 150ක්. ඒ වගේම මෙතන භාජන දෙකකට කිරි අරන් තිනවා. එකකට මිලිලීටර් 200යි අනිත් එකට කිරි මිලිලීටර් 1යි අරගෙන තියෙනවා. කෝන්ෆ්ලවර් අරගෙන තියෙනවා ග්‍රෑම් 75ක්, කොකෝවා පවුඩර් ග්‍රෑම් 25යි, ඒ වගේම ග්‍රෑම් 400ක් විතර වගේ වෙන්න බිස්කට් අරගෙන තියෙනවා. මෙතන තියෙනවා ඉන්ස්ටන්ට් කෝපි තේ හැඳි 1යි, ඒ වගේම ලුණු තේ හැඳි කාලක් වගේ අරන් තියෙනවා. උඩට දාගන්න ගානිෂ් ලේයර් එකකට කුකින් චොක්ලට් හරි ෆොන්ඩඩ් චොක්ලට් හරි ඕන වෙනවා. ඉතින් ග්‍රෑම් 200ක වගේ ප්‍රමාණයක් තිබුණා නම් ප්‍රමාණවත්. මම අද මේ හදන ප්‍රමාණවලට මුලින්ම අපි මේ ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන සීනි, කෝන්ෆ්ලවර්, ඒ වගේම කොකෝ පවුඩර් ටික, ඒ වගේම අපි ගත්තු ලුණු වලින් ලුණු ස්වල්පයයි එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා අපි අර ලීටර් එකක් ගත්තු කිරි එකෙන් ටික දාලා මේක හොඳට දිය කරගන්නවා. මේ විදිහට හොඳට මුලින්ම මේ අමුද්‍රව්‍ය ටික එකතු කරලා මිශ්‍ර කරගන්න. එතකොට ඔයාලට කැටි ගහෙන්නේ නැති වෙන්න මේක කිරි එකේ දිය කරගන්න ලේසියි. මේ වගේ මුලින්ම කිරි ටිකක් දාලා මේ කිරි ටිකට මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. එතකොට ඔයාලට කැටි ගහෙන්නේ නැහැ. ලේසියෙන්ම ඉක්මනින්ම දිය කරගන්න පුළුවන් මේ මිශ්‍රණය. ඊට පස්සේ ඉතුරු කිරි ටිකක් දාලා මම මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා මේක මම පැත්තකින් තියලා මේක ලිපේ තියලා අපි රත් කරන්න ඕනේ. ඊට කලින් අපි පුඩින් එක හදාගන්න භාජනය අරගන්න ඕනේ. පුඩින් එක හදාගන්න භාජනයට බිස්කට් පළවෙනි තට්ටුව ලෑස්ති කරලා තියලා තමයි මම අර හදාගත්තු මිශ්‍රණය රත් කරගන්නේ. ඉතින් අපි ඉන්ස්ටන්ට් කොපි තේ හැන්දක් අරගත්තනේ. අන්නේ තේ හැන්ද අර අපි කිරි මිලිලීටර් 200ක් ගත්තු එකට දාලා හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා මේ අපි පුඩින් එක හදාගන්න ගත්තු භාජනයට පළවෙනි තට්ටුව බිස්කට් තට්ටුව මෙන්න මේ විදිහට මේ කිරි එකේ පොඟවලා මේ කැෆේ දිය කරගත්තු කිරි එකේ පොඟවලා මෙන්න මේ විදිහට තට්ටුවක් විදිහට අඩුක් කරගන්නවා. මේ විදිහට තට්ටුව ලෑස්ති කරලා තියලා ඊට පස්සේ මම අර අපි කලින් හදාගත්තු මිශ්‍රණය අන්න ඒක ලිපේ තියලා දැන් ඔයාලට මම පෙන්නුවා ගින්දර තියාගන්න ඕන මට්ටම කොහොමද කියලා. ඒ වගේ තියලා ලිපේ තියලා රත් කරගන්නවා. විනාඩි කිහිපයක් ගත වෙනකොට ඉක්මනින්ම මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වගේ තත්ත්වයට එනවා. මෙන්න මේ තත්ත්වයට ආවට පස්සේ ඔයාලා ඉක්මනින්ම ලිප වහ ගන්න ඕනේ. ඉතින් පාවිච්චි කරන්න ලේසි වෙන්න මම මේකෙන් කොටසක් මෙන්න මේ වගේ කෝප් එකට දාගත්තා. ඊට පස්සේ අර අපි තට්ටුවක් දාගත්තු බිස්කට් තට්ටුව උඩට මේ විදිහට අපි මේ හදාගත්තු මිශ්‍රණය මෙන්න මේ විදිහට වක් කරගන්නවා. ඔක්කොම නෙමෙයි මේකෙන් මේ අපි හදාගත්තු මිශ්‍රණයෙන් 3න් 1ක කොටසක් මෙන්න මේ විදිහට දාගන්නවා. දාලා මම හොඳට මෙන්න මේක බිස්කට් ටික වැහෙන විදිහට මෙන්න මේ විදිහට තුනී කරගන්නවා. තුනී කරලා දැන් මේ වැඩේ ඔයාලා ඉක්මනින් කරගන්න ඕනේ. මොකද ඔයාලගේ මිශ්‍රණය නැත්තම් සෙට් වෙන්න ගල් වෙන්න බලනවා. ඒ නිසා ඉක්මනින්ම දැන් ඊළඟ බිස්කට් තට්ටුවත් මේ විදිහට මේ කිරි ටිකේ පොඟවලා මේ විදිහට අඩුක් කරගන්න. ඊට පස්සේ නැවත ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ අපි හදාගත්තු මිශ්‍රණයෙන් කොටසක් මේ විදිහට එකතු කරගන්න. එකතු කරලා මේ විදිහට ඒ තට්ටුවත් තුනී කරගන්න. මේ විදිහට ඔයාලගේ මිශ්‍රණය ඉවර වෙනකන් ඔයාලට තට්ටුවෙන් තට්ටුව බිස්කට් තට්ටුවයි ක්‍රීම් තට්ටුවයි තියලා මේක තට්ටු විදිහට හදාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් බිස්කට් ලේයර් 3ක් වගේ තියාගන්න පුළුවන් මේ ප්‍රමාණයේ ක්‍රීම් මිශ්‍රණයේ. දැන් අවසාන තට්ටුව විදිහට මම මේ විදිහට බිස්කට් ටික මේ විදිහට තියාගෙන ඊට පස්සේ අන්තිම තට්ටුවත් ක්‍රීම් එක දාලා වහ ගන්නවා. ඊට පස්සේ දැන් අර අපි ෆොන්ඩඩ් චොක්ලට් ටිකක් අරගත්තනේ. එහෙම නැත්නම් කුකින් චොක්ලට් ටික. දැන් මම ඒකෙන් මේ උඩට
ගානිෂ් එකක් හදලා වක් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක හදාගන්න මේ චොක්ලට් කුකින් චොක්ලට් ග්‍රෑම් 200ක වගේ ප්‍රමාණයක් මෙතන මේ කිලෝ එකක ප්‍රමාණයක් තියෙන්නේ. මම මේ ග්‍රෑම් 200ක ප්‍රමාණයක් අරගන්නවා. මේ වගේ පොඩියට කපලා අරගන්නවා. කපලා අරගත්තාම ඔයාලට ගානිෂ් එකේ දිය කරගන්න ලේසියි. ඊට පස්සේ ඔයාලා අර කිරි ටික පොඟවලා ඉතුරු වෙච්ච කිරි ටික තියෙන්නේ. අන්නේ කිරි ටික එකතු කරලා ඔයාලට මේ කිරි ටික ප්‍රමාණවත් නැත්නම් තව ටිකක් එකතු කරගන්න පුළුවන්. මිලිලීටර් 100ක් වෙන්න කිරි අරගන්න ඕනේ. ඊට පස්සේ බටර් ග්‍රෑම් 20ක්. බටර් ග්‍රෑම් 20ක් අරගෙන මේ දෙක හොඳට ලිපේ තියලා රත් කරගන්න. දැන් හොඳටම රස්නේ තත්ත්වයේ තමයි මේ කිරි සහ බටර් මිශ්‍රණය තියෙන්නේ. මේ රස්නෙන් තියෙන කිරි එකට මම අර අපි කපාගත්තු චොක්ලට් ටික මෙන්න මේ විදිහට දාගන්නවා. දැන් කිරි වල තියෙන රස්නෙට මේක හොඳට දැන් දිය කරගන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ හැන්දක් අරගෙන මෙන්න මේ විදිහට ඔයාලා හොඳට මේ ක්‍රීම් එකක් වෙනකන් මේ චොක්ලට් ටික දිය කරගන්න. දැන් මේ රස්නෙට මෙන්න මේ වගේ හොඳට දිය වෙලා ක්‍රීම් එකක් විදිහට එනවා. දැන් මේ ටික හදා ගන්නකොට අර අපි කලින් හදාගත්තු පුඩින් එකේ මිශ්‍රණය ටිකක් දැන් සෙට් වෙලා තියෙන්නේ. දැන් මේ චොක්ලට් හදාගත්තු මේ චොක්ලට් මිශ්‍රණය මේ රස්නේ නැති වෙන විදිහට නිමෙනකන් තියන්න. නිමෙනකන් තියලා තමයි මෙන්න මේ විදිහට උඩට වක් කරගන්න ඕනේ. රස්නෙන් වක් කරන්න එපා. එතකොට ඔයාලගේ පුඩින් එක දිය වෙනවා. මෙන්න මේ විදිහට පුඩින් එක චොක්ලට් ක්‍රීම් මේ උඩට දිය කරගත්තු චොක්ලට් ක්‍රීම් එක නිවෙන්න ඇරලා මෙන්න මේ විදිහට උඩට වක් කරගන්න. වක් කරලා මේක ඔයාලට පුළුවන් ශීතකරණයේ තියන්න සීතල වෙන්න. පැයක් දෙකක් වගේ තියලා තියන්න. ඊට පස්සේ ඔයාලට මේක පාවිච්චි මේ කෑමට අරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේකෙන් මේ කෑල්ලක් කපලා හැම පෙන්නන්නම් ඇතුළ කොයි වගේද තියෙන්නේ කියලා. හරිම රසයි, හරිම ඉක්මනින්ම හදාගන්න පුළුවන් පුඩින් එකක් මම මේ කලින් කිව්වා වගේම මේ පුඩින් එක. උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට එහෙම සංග්‍රහ කරන්න පොඩි කෑමකට පස්සේ රස විඳින්න පුළුවන්. හරිම රසවත් පුඩින් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඇතුළේ පෙන්නන්න පුළුවන් මට තට්ටුවෙන් වෙලා ලස්සනට චොක්ලට් ලේයර් එකයි බිස්කට් ලේයර් එකයි තියෙනවා. ඉතින් කිරිවල පොඟවල අරගත්තාම බිස්කට් ටික හොඳට මෘදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා පහවදාට කෑමට ගන්නවා නම් කලින් දවසේ හදලා තියාගන්න. එතකොට වඩාත් රසවත් විදියට ඔයාලට මේ පුඩින් එක භුක්ති විඳින්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් රසවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම් වෙන්න එන්න. ඉතින් අපේ මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි එකතු කරන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.